guys, welcome back to our YouTube channel. ඔන්න අදත් ආව වීඩියෝ එකක් අරගෙන. ඉතින් කට්ටි චෝදනා කරානේ අපි වීඩියෝ දාන්නේ කියලා ඔන්න අපි අදත් වීඩියෝ එකක් ගෙනාවා. ඔව් දැන් ඉස්සරහට එක දිගට වීඩියෝ ගේන්න පොරොන්දු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා සහ ඔයගොල්ලෝ බලාපොරොත්තු දල්වාගෙන ඉන්න. නෑ මේකයි ප්‍රශ්නේ. මොකක් හරි අපි දෙයක් කරනවා කිව්වොත් ඒකට ඇට්ටියක් පාස් වෙනවා. ඇට්ටියෙන් ගහනවා කවුරු හරි මොකක් හරි ඇට්ටියක් වදිනවා. එහෙනම් වැඩි කතා ඕනේ. අපි යමු අපේ Adam and Vishu all fans mean reacts group එකේ members ලා නොසෙල් වී සිටිනවා. අන්නේ විදිහට ඉන්නෝනේ අවුලක් නැහැ. ඒකත් නැහැ මේකත් නැහැ අවුලක් නැහැ. දවස් දෙක තුනක සංචාරයේ කියදෙන පුස්තලිය. ජීවිතේ විඳිනවා බා. තනිකඩ වුණා. ඇත්ත. පුසෙක් ගමනක් ගියොත් ඉතින් ආයෙ එන්නේ සති දෙක තුනක් ගිහිල්ලා දෝණි කෙනෙකුත් හොයාගෙන. එහෙම තමයි පූසෝ කියන්නේ. දෝණි මාමි කෙනෙක් කරලා. හැබැයි ඉතින් පූසෙක් වුණා නම් ඒකත් එක්තරා අතකින් හොඳයි. මං කියන්නේ ලබනාත්. එකපාරටම ලයිට් එනකොට මොකක්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රියේ විතර ලයිට් ගියා. එකපාරටම ලයිට් එනකොට විශාල ශබ්දයක් ඇසුණා. ඉස්සර ඇති අස්වාරෝගය තමයි ඔයාලගේ දැක්කේ භූත වර්ගයක්. ඔයාලා පොඩ බය වෙලා. ළමයි ඔයාලා බය වෙන්න එපා. පොඩි එකාට මොන්ටිසෝරි කොන්සෙප්ට් එකේ සින්දුවක් කියන්න කතා කරා. ඌ ස්ටේජ් එකට ගියා. මේක රස්තාදු පදනම කුණුවarp තහන කියලා පටන් ගත්තම වත්තට යන්නම් මලක් කඩන්නම් පුරුදු කළා පොඩි එකාගේ තාත්තා. මේ දවස්වල ළමයි කෙන කම්පියුටර් උංග වෙන්න දෙයක් නැහැ. හැටි ඔය. හැටි. යානේ පස්සේ සතුට තිබුණේ ටික වෙලාවයි. බලමු සතුට තියෙන ටික වෙලාවද කියලා. ඕ දාන්න යන්න එපා කියලා. මොකනේ එන්න. පින්නත දොරෙන් ඇවිල්ලා. ඇත්තට ඉතින් හම්මෝ ඔයා නැතුව ඉන්න බෑ හින පාළුයි අරකයි මේකයි දාන්නේ. ඕන් ඔහමයි. ඕන් ඔකයි ගෑන් ළමයි. ඕනටට විශ්වාස කරන්න යන්න එපා. බොරුවනේ දාන්නේ. බොරුව මුළු ඇඟ පුරාම බොරුව තියෙන්නේ. ඇත්ත. ඇත්ත තමයි පිළිගත් එක ලොකු දෙයක්. සමාජයේ ඉස්සරහ පිළි අරන් තියෙන මෙයා වගේ තමයි අනිත් කච්චියත් වෙනසක් නැහැ. ඕනට වඩා කියවන්න වෙනම විතර වෙනස. ඇත්ත කොහොමද කියලා ඔයාලට පැහැදිලි වෙනවා. මොන මැයි මාස කැලෙන්ඩරේ දාලා තියෙනවා. මැයි 1 බ්‍රහස්පතින්දා. පුරාදා සෙනසුරාදා ඉරිදා. හරි ඉතින් මොකක්ද මෙතන ප්‍රශ්නේ? what's matter? සතියක්ම හරි. මැයි 1 මැයි දිනේ සනිවාඩු. මැයි 2 කොහොමත් නිවාඩු. ඇයි? ඕගොල්ලන් දාගත්ත නිවාඩුවනේ. සතියාන්ත නිවාඩු. සතියාන්ත නිවාඩු තමයි දවස් 3යි 4යි. අන්දේ. මේ පාර මා ඡන්ද දෙල්ලනවා guys. මම ඡන්ද දෙන්නේ. ඡන්දේ නිසා නිවාඩු. ප්‍රතිඵල බලන්න නිවාඩු. ජය වේවා. ලැබූ ජය සාමකාමීව සමරන. ඕකේ බං කියලා දාලා දෙනවා අංකල් මොකද්ද කියන්නේ? අටේ දතක් නෑ කියලා කොණ්ඩේ ටිකක් පැවුණා කියලා අංකල් කියන්න එපා බං. අයියා කියන්න නැත්තම් මල්ලි කියන්න. අනේ ආසාව නේද? ඕකේ බං. එහෙම තමයි ඉතින් මිනිස්සු නාම වයසට ගියත් Taman තරුණයි කියලා කියන්න පුදුම ආසාවක් තියෙනවා. ඔය ආස නැද්ද? නෑ මම වයසට ගියා තමයි. හරි. ඔයාලට පුළුවන් 30න් පස්සේ මෙයාට ඇන්ටි කියන්න. 40න් පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ දැම්මොත් එයාට ආච්චි කියන්න. ඒ මොකටද? ඇන්ටි කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ. ඇන්ටි කියන්න I don't care. ඉස්කෝලේ යලා ගෙදර එද්දී වීඩියෝකුත් ගහලා ගෙදර ඇවිත් පතුත් කාලා. බැන්ට වගේ ටීවී බලනවා. මොනේ මේ දැන් ළමයි අපි නම් ඉස්සේ ඉස්කෝලේ යලා ගෙදර එන්නේ වෙරළු ගෙඩියක් අඹ ගෙඩියක් මොන හරි දෙයක් කකා තමයි එන්නේ. මම ඉතින් හැමදාම උට්ට පෙරාගෙන අයිස්ක්‍රීම් එක කාගෙන තමයි එන්නේ. අනේ මන් දන්නේ නැහැ දැන් ඉන්න ළමයි. ඇවිල්ලා හවස 3 ඉඳලා වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ පොත් ටික පෙළගෙන එහෙම නෙමෙයි ටීවී බලනවා. ඉගෙනගෙන නෑ ඒ කාලේ මෙයා ටීවී බලලා ඇත්තනේ අපි ඉතර ඉගෙන ගත්තා. ඇඩම් අයියා අක්කත් එහෙමද කියලා අහලා තිනා අහිංසක පොඩ්ඩක්. මාව රවට්ටලා මගේ පරණ ලව් ගැන සේරම විස්තර ටික අහගත්ත පස්සේ වයි. කියන්න. මම මේ කුපාඩියට රැවටුණානේ දෙවියනේ ඇත්ත. අපරාධ ආලෝලා රැවටුනේ මට. අපරාධ රැවටුණා නෙවෙයි මෙම විශ්වාස. ප්‍රදීප් පාඩුවේ හිටපම් බා කියලා දාලා තියෙනවා. පාඩුවේ හිටපම් ප්‍රදීප බලමු. ඊට පස්සේ මම මෙතෙන්ට අරගෙන T56. ඔයා වටිනවා. ඔව් වටිනවා. මේ හැම වීඩියෝ එකක් බලන ගමන් ටී එක ගානේ බොන්න ඕන. උන්ගේ ලස්සන බල ඉන්න නැතුන් ඔයත් ලස්සන වෙන්න බෑ. ප්‍රදීප් මම ලස්සනයි කියලා මම දන්නවා. අයියා මම ලස්සනයි කියලා මම දන්නවා. එච්චරයි. ලස්සනයි කියලා මම දන්නවා. ප්‍රදීප් අයියේ පාඩුවේ හිට. මොකද කසන් තම්සගේ යාළුවා සතියක විතර ඉඳන් ඉස්කෝලේ එන්නේ නැත්තේ? එයා සතියකට කලින් අතුරුදහන් වුණා ටීචර්. දෙයියනේ ඉතින් ආව හම්බුණාද?
අපි Facebook එකේ දා පෝස්ට් එකක් ඉඳලා දවසක් යන්නත් කලින් යාළුවා හම්බුණා. ඉතින් ඒ මොඩේ ඉස්කෝලේ නැත්තේ ඇයි? අපි Facebook එකේ යාව හොයලා දෙන්න කියලා දා පෝස්ට් එකේ යා තාම අපි Facebook එකේ යාව හොයලා දෙන්න කියලා දා පෝස්ට් එක තාම ෂෙයා වෙනවා. ඉතින් යා ඉස්කෝලේ එද්දි මගදී මිනිස්සු අල්ලන් ගිහින් යාලා ගෙදරට බාර. නාගරික ධනපති සරසවි යුවතිය අපට ටෝක් කරන්න ගිහින් වැඩේ අවුල් ගියාම ඇඩම් හැසිරෙන මැනික ඔයා මේක හොඳට ආගන්න. ඔයා යයියද ටීවී වල මාත් දවසක යයි මැනික අවුඩි වල ඔයාට එදාට එන්න වෙන්නේ මනික මාගාවට අඬාගෙන මාත් මැනික පැලෙන්න ආදරේ මැනික බයික් වාහන වලට මැනික ආදරේ මැනික වරන් මං ආදරේ මැනික මගේ සීන් එකට පොඩ්ඩක් ඇවිල්ලා මැනික ආදරේ වා තවුඩිය ගියයි මැනික මැරෙන්නද හදන්නේ කියලා දාලා තියෙනවා. පාරෙන් අයින් වෙලා ඉඳපන් අයියේ. මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ගැන අපි සංවිධානයක් පිටවන්න ඕනේ එච්චරයි. ඇයි ඒ කියලා දාලා තිනවා. ඇයි අපි බතුයි ව්‍යංජනයි වෙන වෙන මුයලා. ආයෙත් ඒ ඔක්කොම එකට නගන්න. ඇත්තනේ. ඔයාලට පුළුවන් මං වගේ ඔක්කොම එකට දාලා හදාගෙන කන්න. මල්ලුන්ට හදන කෑම වගේ නෑ ගවුලක් නෑ වරදක් නැහැ. මෙහෙමනේ කෑම වලට ආහාර සංස්කෘතිය සූපවේදිය කියන්නේ වෙන මාට් එක. වෙන වපසරියක් තුල කෝ ඇටි ආට් එක. හරිද? එතකොට ඊළඟ එක හෙලෝ මේ වයිරින් වැඩ කරන කෙනාද කතා කරන්නේ? නෑ. ඔව් මම තමයි. මම දැන් දවස් කීයකින්ද කියනද අපේ ගෙදරක වැඩක් තියෙනවා එන්න කියලා. මම දවස් දෙක තුනක් ඇවිත් බෙල් එක ගැහුවා මිස් කවුරුත් ආවේ නැහැ. අපේ බෙල් එක තමයි ඔය කැඩලා තියෙන්නේ. ඩිරෙක්ට් කතා කරලා ඒක කිව්වනම් ඉවරයිනේ. වයිරින් වැඩක් එකේ ඉන්නද බෙල් එක කැඩලා කිව්වනම් ඉවරයිනේ. ඉතින් මට කරන්න දෙයක් නැහැ පෝස්ට් එක හැදුවේ මම නෙමෙයි. අලුතින් සෙට් වුණ කෙල්ලට මගේ අතීත කතාව කියන්නේ මම. ඕකේ. සමහරට මගේ ඇස් දෙක හින්දා වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ මොන කණ්ඩමාලයක්ද කියලා. සමහරට මං හැන්සම් වෙන්නේ නැහැ. සමහරට මගේ ඇස් දෙක හින්දා වෙන්නත් පුළුවන්. නැත්නම් මම මේ කතා කරන විදිහද දන්නේ නැහැ. මට සෙට් වෙන්නෙම පිටරටවල ඉන්න ගෑනු ළමයිනේ. ඇත්තද? මම මුලින්ම ආලා හිටියේ ඉතාලි ගෑනු ළමයෙක් එක්ක. මං එයාට I love you කිව්වා. එයාමට I love you too කිව්වා. කිව්ව ගමන් මට සැක හිතුවා. මටත් තියෙනවනේ ඉතින් ඉතාලි contacts. ඔයාලා බැලුවාම පස්සේ ඉතින් මට ආරංචි වුණා I love you 2 3 4 5 ඔක්කොම කියලා. ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා. මාවල ගෑණියන්නේ. ආතලලම්. ඉතලද? ඊට මට සෙට් උනේ UK ගෑනු ළමයි. මෙයා ගෑනු ළමයෙකුත් නෙමෙයි. මට වැඩි ගොඩක් වැඩිමත්. කණ්ඩමාල කියන්නේ පුරා දහනක් හදලා මගේ කරේල්ලෙන්නමනේ හැදුවේ. බුද්ධ්‍යංශ කතාවකුත් කිව්වා මට බොරුව පෙන්වන්න බෑනේ. අතෑරලා දැම්මා. හොඳ වැඩි. ඊට පස්සේ මම තීරණය කරා අනගාരിക ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ ඒ පැවිදි වෙලා වගේ ගිහි ජීවිතයක්. පැවිදි වෙලාව. මම මස් කන එකක් නැවතුවා. කන්න? කන්නේ මොන? කෑ. උදේ චුට්ටක් එක්ක. බට්ටුට්ටක්. මං එහෙම රැවුනාට පස්සේ හිතුවා මං ආයි ජීවිතේට ගෑනු ළමෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. ගෑනු ළමෙක්ට ආදරය කරන්නේ නැහැ කියලා. ඇත්ත. කණ්ඩමාලි කියන්නේ ඔයා හම්බුනන් පස්සේ මගේ අතීතේ කියන්න ගත්තා මගේ තීරණේ වැරදි කියලා. ඇත්තක්. මෙයාට සෙට් වෙච්ච ඒවා ගැන නම් ඉතින් ආයෙ හැබැයි ඒ දවස්වල නාගේ ආච්චි කෙනෙක් හරි කමන්නේ කියලා රට පැන්නන. අද මෙහෙම වෙන්නේ නෑ මං කියන්නේ මේ රටේ ඉන්නේ නෑ මම. මෙහෙම වෙන්නේ නැහැ කියලා නේ ඔය රටේ කියන්නේ. ඉන්නේ. බලන්න මට පපුව හොස් ගෑම කියලා දාලා දෙනවා. මේවා දාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. යෝ අමාරුවක් නෑ. ටිකයි. අම්මෝ. මට කටර එකක් ආවා. මෙන්න මේ විතර පල්ලෙහා හරියේ රැඳිලා තියෙන දති. නම් ටංගෙඩි දෙක. ඇත්ත. නැත්ත.
ඉතින් ඉන්දියන් ප්‍රීමියර් ලීග් එකට වාට සෙට් වෙන්න පුළුවන් බෙල් එක. ඉතින් ඔයාලට පුළුවන් ලයිව් මැච් බලලා ගමන් කවුරු දිනයිද කවුරු වැඩිපුර ලකුණු ගහයිද කවුරු හය පාරවල් ගහයිද වගේ දේවල් ගෙස් කරලා ලන්ස්වත් දාන්න. ඉතින් මේකේ තියෙනවා මිනි ගේම්ස් ඔයාලට පුළුවන් ගේම්ස් ප්ලේ කරලා ටැග් එක යන්න. ඉතින් දැන්ම Google එකට ගිහලා සර්ච් කරන සයිට් එකේ නම join වෙන්න. මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා. ඉතින් ඔයාලට සල්ලි ඩිපොසිට් කරන්න වගේම අපව ගන්නත් මෙන්න මේ පේමන්ට් මෙතඩ් යූස් කරන්න පුළුවන්. ගෑනිට දෙයක් පැහැදිලි කරන්න ඕන විදිය තමයි මේ බලන්න යන්නේ. අනිවාර්යෙන් බලන්න ඕනේ. බෝරුවට hina වෙන්නේ නැහැ. What are you doing? Omega live. අපි බලමු මොකක්ද වෙන්නේ කියන්නේ. right now. Hey girl. What are you doing? What are you doing? Why? Iyale. Ane nawasi natin ni Perry pacahat sa kabak. Ayo misu ba. Di bagi. රාජ. Sige sige ba. Sige ba. Si. Nawasi natin pacahat sa kabak. Ay never sige ba. හරිම දුකයි ස්පීකර් එකක් නිසා නවසිලන්ත යන්න chance එකක් නැති වෙච්ච කොල්ලෙක් අපි කොල්ලගෙන විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනවා. ඔයාට අපවත්තන්න. අපිට වෙන වැඩ නැහැ නේ මෙතන විනාඩි ගණන් නිශ්ශබ්ද වෙලා ඉන්නේ. අපිට වැඩ තියෙනවා තව. මට තව ෆොටෝ ෂූට් එකකට යන්න තියෙනවා ප්ලීස් මේක දාන්න. විනාඩියක් මේක ඇහෙන්න කටවාගෙන ඉන්න බෑ මේකයි. ඕකයි ප්‍රශ්නේ. හෙල්ල මෝඩයි කියන බොරුවට නෙමෙයි කියලා දාලා දෙනවා බලමු. Oh my god. අනේ තේලා මේ බය වුණානේ මෝඩකම නෑ. පාවුවානේ ජම්බු ගෙඩියක් වගේ වුණා. අයියෝ අයියෝ අයියෝ. අවුලක් නැහැ මේ අපි මෙහෙම සතුටින් ඉන්නේ මේගොල්ලෝ නිසානේ මං කියන්නේ. තවත් අලුතෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් බලන්න යන්නේ ඒක අහන්න මටත් ලැජ්ජයි කියලා දාලා දෙනවා. ඕකේ බලමු. මටත් ලැජ්ජ හිතේද කියලා. චම්පිකා කොහෙන්ද අපිත් එක්ක එකතු වෙන්නේ? චම්පිකා මහියන්ගනේ. චම්පිකාගේ ලස්සන වොයිස් එකක් චම්පිකාට තියෙන නේද? මම හිතන්නේ චම්පිකාගේ වොයිස් එක අහන්න එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගොඩක් ආස ඇති. ඇත්ත. එහෙම නේද? ආ? ඊට බලන් ඉන්නත් කියලා නම් දන්නේ නැහැ. හහ. මේකයි වැඩක කියලා කිව්වා. හහ. ඉතින් අපි කියමු ඔයාගේ ආදර කතාව මුළු ලෝකෙටම හෙන්න. බොයිෆ්‍රෙන්ඩ් ගේ නම කියලා මොනවා මුලින්ම? කියලාම. එයාගේ නම පසිලු. දැන් නම් මම හිතන්නේ මේක බ්‍රේක්අප් වෙයි වගේ යන විදිහට නම්. යන විදියට බ්‍රේක්අප් වෙයි. ඇයි? ඔව්. මොකද්ද ප්‍රශ්නේ? නෑ එහෙම නෙවෙයි මම කෝස් කරන වෙලාවට එක්ක ඔයාගේ ලයින් බිසි නැත්නම් මොකක් හරි වැඩක් කියලා කියනවා. ඒකට ඉතනවා විශ්වාසයක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාව කියා කරන්නේ නැහැ වගේ දැනෙනවා. ඔව්. කොච්චර කාලයක් වෙනවද ආදර කතාවට? මස්තුයි. දැනට මාස 3ක් වගේ. මම හිතන්නේ චම්පිකාගේ බොයිෆ්‍රෙන්ඩ් මොනවා කරන කෙනෙක්ද කොහොමද? එයාත් නෝලවල ඉවරයි දැන් ඉතල ඉන්නේ. මොලේද? ඔය දෙන්නම එකම වයසද? ඔව්. මම හිතන්නේ මෙහෙමයි. ෆෝන් බිසි පාඩම් කරනවා ඇති. ලොකුවට ඊළඟ කැම්පස් එකේ පාඩම් කරනවා. අත්‍යවශ්‍ය වැඩක් නිසා සමහරවිට බිසි වෙනවා ඒක කරලා ඉන්න බෑ ඔක්කොටම කලින්. අනේ හත් දෙයි. ඒ අයියා අන්තිමට ආදර්ශයක් දුන්න. එයා මාව දාලා නැටි මනෝපරක් ගායන සින්දුව. බලමු. අනේ මං කවදාද ඔක ගොන් හදලා නැහැ. මට අරගන්න හිතෙනවා. මං ගන්න මාතල. ඉතින් අඬපන්. මට මොකෝ? ගරු කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නෑනේ. ගරු කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නෑනේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න සමන්ත විද්‍යාලය බඩ නෑ. ඉන්න නම දෙනාම නෑ. මමනේ හිටපු ඇමති. ඔබතුමා මේ කෝප් කමිටුවක් වගේ එකක විගණාධිපති ළඟ තියාගෙන මන්ත්‍රීතුමා අපේ සභානායක ඔබතුමා ලිපියේ තියෙන ටික කියවන්න.
කියලා ඉවරයිද? ඒ නිසා මට දෙන්න වචනයක් කියන්න කතානායකතුමා. ඔබතුමාගේ පවර් ප්‍රසාදක නැගුවා. ඔව් මට වචනයක් කතා කරන්න දෙන්න කතානායකතුමා. මම කියන්නේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව මගුල් මඩුවක් කරගන්න එපා හැසිරෙන්න පුරුදු කරන්න කියලා. ඒ නිසා තැනක හැසිරෙන්න ඒ മന്ത്രിවරු ගෙනල්ලා උපදෙස් දෙන්න. මේක මේ බඩාලා මේ මගේ බඩේ ඉතින් කපලා අයින් කරන්න බෑනේ මේ කතානායකතුමා. මට ඒක මේ අඩු කරන්න මම මහන්සි වෙනවා අඩු වෙන්නේ නැහැ මම මොනවා කරන්නද? ඔබතුමාගේ දැන් වරප්‍රසාද ප්‍රශ්නය ගරු කතානායකතුමනි කොච්චර මහන්සි වෙනවද මිනිස්සයා? ඒ මනුස්සයා කියලා බලන්න අපිත් බඩ අඩු කරගන්න කොච්චර මහන්සි වෙනවද? අඩු වෙන්නේ නැහැ නේ. අපි මේක වෙනුවෙන් නැගී සිටින්න ඕනේ. ඇත්ත ඇත්ත. මන්ත්‍රීතුමා අපි මේක අපි සමිතියක් හදාගන්න මේක හරියන්නේ. බඩ අඩු නොවන්නන්ගේ සංගමය කියලා එකක්. ඔය තරම් උත්සාහ කරත් බඩ අඩු නොවන්නන්ගේ සංගමය. ඇත්ත. අපිට නැගී හිටින්න ඕනේ මේවට. ඉතින් guys එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි තවත් දවස් දෙක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහින්. Bye.